බබාට කෑම පටන් ගත්තට පස්සේ බබාගේ බර හොඳට වැඩි වෙයිද? මොන වගේ කෑමද බබාට දෙන්න හොඳ? බබාට වැඩිපුර කැලරි සහ පෝෂණය ලැබෙන්නේ මොනවද දෙන්න ඕනේ කියලා ඔයා හිතනවා නේද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. අද අපි කතා කරන්නේ මාස 6ක් පමණ ඉඳලා බබාගේ කම්ප්ලිමෙන්ටරි ෆීඩින් එකකට එකතු කරන්න පුළුවන් එනර්ජි, ප්‍රෝටීන් සහ හෙල්දි ෆැට්ස් වගේ පෝෂක ලබා දෙන කෑම වර්ග 10ක් ගැන. හැබැයි පොඩි වැදගත් දෙයක්. බබාගේ බර වැඩි කරන්න කියලා බලෙන් වැඩිපුර කෑම කවන්න එපා. බබාගේ වයසට ගැලපෙන පෝෂ්‍යදායී කෑම විවිධත්වයකින් ලබා දීම තමයි වැදගත්. එහෙනම් අද අපි බලමු මේ කෑම වර්ග 10 මොනවද කියලා. පළවෙනි එක තමයි ඇවකාඩෝ. අපේ පළවෙනි ආහාරය තමයි ඇවකාඩෝ. ඇවකාඩෝ කියන්නේ හෙල්දි ෆැට්ස් වලින් පොහොසත් ෆෘට් එකක්. බබාට එනර්ජි ලබා දෙන්න හෙල්දි ෆැට්ස් වැදගත් නිසා ඇවකාඩෝ කියන්නේ හොඳ ෆුඩ් ඔප්ෂන් එකක්. බබාට ඇවකාඩෝ දෙන්න හොඳම විදිය තමයි හොඳින් නිදුණු ඇවකාඩෝ එකක් අරගෙන හොඳට මෑෂ් කරන එක. මුලින්ම පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. බබා කැමති නම් පසුව බනානා වගේ වෙනත් සුදුසු ෆුඩ් එකක් එක්ක උනත් මෑෂ් කරලා දෙන්න පුළුවන්. හැබැයි සීනි හෝ ලුණු එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි ආහාරය තමයි බිත්තර. බිත්තර කියන්නේ ප්‍රෝටීන් සහ තවත් වැදගත් නියුට්‍රියන්ස් ලබා ගන්න පුළුවන් පහසු ආහාරයක්. මාස 6ක් පමණ සිට බබාට බිත්තර හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි බිත්තරය හොඳින් කුක් කරලා දෙන්න ඕනි. රෝ එග් එකක් හෝ හරියට නොපිසුණු එග් එකක් බබාට දෙන්න එපා. හොඳින් පිසපු බිත්තරේ මෑෂ් කරලා බබාට ගැළපෙන ටෙක්ස්චර් එකක් හදලා දෙන්න පුළුවන්. පළවෙනි වතාවට බිත්තර දෙනවා නම් පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. මොකද බිත්තර කියන්නේ අපේ බබාගේ පෝෂණයට සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙන කෑමක්. ඒ වගේම අපේ අම්මලාට තාත්තලාට උනත් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් දෙයක් තමයි බිත්තර කියන්නේ. තුන්වෙනි එක තමයි මාළු. ෆිෂ් වල ප්‍රෝටීන් සහ හෙල්දි ෆැට්ස් තියෙන නිසා බබාගේ වර්ධනයට හොඳ ආහාරයක්. හැබැයි බබාට මාළු දෙද්දී ගොඩාක් වැදගත් දෙයක් තමයි ෆිෂ් බෝන්ස්. මාළු හොඳින් කුක් කරලා කටු එකක්වත් ඉතුරු නොවන විදියට හොඳින් චෙක් කරලා තමයි පස්සේ මෑෂ් කරලා දෙන්න ඕනි. ලෝ මර්කරි ෆිෂ් වර්ග තෝරගන්න. මාළු, රයිස්, පොටේටෝ හෝ වෙජිටබල්ස් එක්ක එකතු කරලා බබාට දෙන්න පුළුවන්. හැබැයි ලුණු සහ ස්පයිසි කුකින්ස් එක්ක බබාට කෑම මික්ස් කරන්න එපා. හතරවෙනි එක තමයි පොටේටෝ. බබා බත් කන්න එච්චර කැමති නැත්නම් පොටේටෝ කියන්නේ හොඳ කාබෝහයිඩ්‍රේට් ඔප්ෂන් එකක්. අල හොඳින් බොයිල් කරලා හෝ ස්ටීම් කරලා සොෆ්ට් කරගන්න. ඊට පස්සේ හොඳට මෑෂ් කරලා බබාට දෙන්න. පොටේටෝ එක තනියම දෙනවා වගේම පරිප්පු එක්ක හරිය අපිට එළවලුවක් එක්කුණත් මික්ස් කරලා දෙන්න පුළුවන්. පස්වෙනි ආහාරය තමයි පීනට් බටර්. පීනට් බටර් වල ප්‍රෝටීන් සහ හෙල්දි ෆැට්ස් තියෙන නිසා මේක එනර්ජි වැඩි ෆුඩ් එකක්. හැබැයි මේක දෙද්දී සේෆ්ට් එක ගොඩාක් වැදගත්. තික් පීනට් බටර් එක ස්පූන් එකකින් බබාට කෙලින්ම දෙන්න එපා. ස්මූත් පීනට් බටර් පොඩි ප්‍රමාණයක් අරගෙන වතුර හෝ බබා කන පියුරු එකක් එක්ක මික්ස් කරලා ඒක බබාට චුට්ට ලබා දෙන්න පුළුවන්. පීනට් කියන්නේ කොමන් ඇලර්ජික් එකක් නිසා පළවෙනි වතාවට දෙද්දී අපේ අම්මලා ගොඩක් පරිස්සම් වෙන්න. 6 වෙනි එක තමයි ඕට්ස්. ඕට්ස් වල කාබෝහයිඩ්‍රේට්, ෆයිබර් සහ තවත් නියුට්‍රියන්ස් ගොඩක් තියෙනවා. ඕට්ස් හොඳට කුක් කරලා සොෆ්ට් පල්ප් එකක් වගේ හදලා බබාට දෙන්න පුළුවන්. බනානා හෝ ඇපල් පියුරි වගේ ෆෘට් එකක් එක්කුණත් මික්ස් කරන්න පුළුවන්. හැබැයි බබා ඕට්ස් වලට සීනි, හනි එකතු කරන්න එපා. විශේෂයෙන්ම අවුරුද්දට අඩු බබාලට හනි දෙන්න එපා. 7 වෙනි එක තමයි බනානා. බනානා කියන්නේ බබාලට ලේසියෙන් ප්‍රිපෙයාර් කරගන්න පුළුවන් ෆුඩ් එකක්. හොඳින් ඉදුණු බනානා එක මෑෂ් කරලා බබාට දෙන්න පුළුවන්. බනානා වල කාබෝහයිඩ්‍රේට් තියෙන නිසා එනර්ජි ලබා ගන්න උදව් වෙනවා. ඇවකාඩෝ එක බනානා මෑෂ් කරලා දෙන්නත් පුළුවන්. හැබැයි ෆුඩ් එකක් විතරක් දීලා බබාගේ සම්පූර්ණ නියුට්‍රිෂන් එක කවර් කරන්න බෑ. ඒ නිසා දවස පුරා විවිධ ගෲප්ස් වලින් කෑම ලබා දීම වැදගත් වෙනවා. 8 වෙනි එක තමයි ලෙන්ටින්ස්. එහෙම නැත්නම් පරිප්පු. පරිප්පු කියන්නේ ප්ලාන්ට් බේස්ඩ් ප්‍රෝටීන් සහ අයන් ලබා ගන්න පුළුවන් හොඳ ආහාරයක්. පරිප්පු හොඳට කුක් කරලා සොෆ්ට් කරගන්න. ඊට පස්සේ මෑෂ් කරලා බබාට දෙන්න. රයිස්, පොටේටෝ, වෙජිටබල් එක්ක පරිප්පු මික්ස් කරලා හොඳ බේබි මීල් එකක් හදා ගන්නත් පුළුවන්. බබාගේ කෑමට ලුණු, චිලි හෝ ස්පයිසි ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරන්න එපා. 9 වෙනි ආහාරය තමයි ස්වීට් පොටේටෝ. ස්වීට් පොටේටෝ කියන්නේ නැචරල් ස්වීට් ටේස්ට් එකක් තියෙන නිසා බබාලා අනිවාර්යෙන්ම කැමති වෙන ෆුඩ් එකක්. හොඳින් ස්ටීම් කරලා හෝ බොයිල් කරලා සොෆ්ට් කරගන්න. ඊට පස්සේ හොඳින් මෑෂ් කරලා බබාට දෙන්න. මේක එනර්ජි සහ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන් හොඳ ෆුඩ් එකක්.
අවසාන ආහාරය තමයි ෆුල් පැට් ප්ලේන් යෝගට්. මාස 6ක පමණ ඉඳලා මේක ලබා දෙන්න පුළුවන්. හැබැයි ෆ්ලේවර්ඩ් යෝගට් හෝ සීනි එකතු කරපු යෝගට් වෙනුවන ප්ලේන් යෝගට් තෝරගන්න. මේකෙන් ෆැට් සහ ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. බබා කැමති නම් බනානා හෝ වෙනත් ෆුඩ් එකක් එක්ක පියුරි එකක් එක්ක මික්ස් කරලා මේක ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කළේ මාස 6ක පමණ ඉඳලා බබාගේ කම්ප්ලිමෙන්ටරි ෆීඩින් එකකට එකතු කරගන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාර 10ක් ගැන. ඇවෝකාඩෝ, එග්ස්, ෆිෂ්, පොටැටෝ, පීනට් බටර්, ඕට්ස්, බනානා, ලෙන්ටිල්ස්, ඒ වගේම ස්වීට් පොටැටෝ සහ ෆුල් පැට් ප්ලේන් යෝගට්. හැබැයි මතක තියාගන්න බබාගේ බර වැඩි කිරීම කියන්නේ එක ෆුඩ් එකක් වැඩිපුර දීමෙන් විතරක් සිදුවන දෙයක් නෙමෙයි. බබාගේ සම්පූර්ණම ආහාර ගැනීම රටාව, ඒ වගේම මාස 6ක බබෙක් නම් එයාට ෆීඩින් කරන විදිය, ඒ වගේම growth pattern එක සහ development එක මේ හැම දෙයක්ම වැදගත්. ඒ වගේම බබාගේ බර ගැන ඔයාලට සැකයක් තියෙනවා නම් වෙනත් බබාලා එක්ක කම්පෙයාර් නොකර අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න. බබාගේ වයසට ගැලපෙන ආහාර රටාවක් භාවිතා කරන්න. බබා කෑම කන හැම වෙලාවෙම බබාව තනියම තියන්න එපා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් එකක් කරන්න, අපේ channel එක subscribe කරන්න. තවත් baby food සහ baby care වීඩියෝ සඳහා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.